In the silence of the mountains and the whispers of the trees, nature reminds us of our place in this vast, beautiful world. The mountains stand tall, timeless and wise, teaching us patience, strength, and humility. Let us protect these natural wonders not just for their breathtaking beauty, but for the peace and life they give to all. Take time to breathe the fresh air, listen to the wind, and feel the heartbeat of the earth. Nature doesn't ask for much, just our respect, our care, and our gratitude. අවුරුදු ගානක් ආවස්සර ගියාම පාසල් කාලේ කොච්චර සුන්දරද කියලා මතකෙට එනවා. ඉතින් ඒ කතාව මම ඔයාලට කිව්වේ ඔන්න මගේ යාළුවෙක් ඉන්නවා ටිකා නොහොත් ඉස්සර. ඉතින් පාසල් කාලේ මිත්‍රයෙක් අපේ ගීත අවිෂ්ක තව එහාකින් තව කට්ටිය ගොඩක් එනවා. අපි කතා කරමු. ගොඩක් අතීත කතා දිනන කතා කරන්න. ඉතින් ඒත් එක්කම කලින් ගියපු කුයිනා මවුන්ටන් එන්න මේ පැත්තෙන් තියෙනවා වලට බලා ගන්න. අපි යමු මේ අසීරු මාර්ගේ. උඩ දවසකින් මෙහෙන් කවුරුක්වත් ගිහිල්ලා නැහැ. දැන් ඉදාපාර අපි යමු. මේ තියෙන කට්ටිය දාපු ඔය තැන කියන්නේ හේතුව ඔන්න ඕක තමයි. අපේ ටිකා ඇවිල්ලා ඉන්නවා මෝල්ඩිව්ස් වල ඉඳන් ලංකාවේ සුන්දරත්වය බලන්න. ඉතින් ටිකා මොකෝ කියන්නේ? සුපිරියයි තිරිව් එක හෙට උදේ වෙද්දි නම් මේකට තියෙනනේ. පිස්සුවක් කියලා දී හෙට උදේ වෙද්දි. ඉතින් මේ තියෙන්නේ වලට කුයිනා මවුන්ටන් එක. ඉතින් ඊට අවුරුද්දකට පවන පෙර ආතුව අපි ආවා. ඉතින් මෙතනට එනවා නම් ඔයාලා ෆීනික්ස් කැම්ප් මනෝජ් කන්ටැක්ට් කරන් එන්න. තන ලොකේෂන් එක මට කියන්න බෑ හේතුව කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. දැන් චුට්ටර කලින් තප්පර කීපයකට කලින් ඔයාලා දකින්න ඇති. ඒක දෙක සාක්ෂියක්. මම මේ ලොකේෂන් එකක්වත් නොකිය ඉන්න හේතුව. ඉතින් බදුල්ල දිස්ත්‍රික්කේ මඩොල්සිම පස්සරට ඇවිල්ලා මඩොල්සිම යමන් නැත්නම් පිටමාරුව පාස් කරන් රත්කරේ පදන පාස් කරන් කිලෝමීටර් 7-8ක් එන්න තියෙනවා මෙතෙන්ට. ඉතින් ඔයාලට පාර හොයාගන්න අපහසුයි. පින් කරලා නැහැ ලොකේෂන් මොනවාක්වත්. ෆීනික්ස් කැම්ප් මනෝජ් කන්ටැක්ට් කරන් ඉන්නේ. ඉතින් යා මෙතන හොදටම ආරක්ෂා කරන මිනිස්සෙක්. ඉතින් තව කතා ගොඩක් තියෙනවා. තව ගමන් සගියෝ 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ව තදුන්ලා දෙන්න. අපි යමු. මේ බලන්න ගෙදර මේ ලස්සන view එක බලාගෙන ඉන්න. මේ බලන්න. එයා පොලිෂන් එකේ ඉඳලා ඈත පේනවා අඩුයි සුදු පාට වෙලා පේන්නේ. අපේ විහය දිවෝක ඉන්නවා. ඉතින් මෙයාගෙත් තියෙනවා කැම්පින් අයිටම්ස් ගොඩක් මිලදී ගන්නවා නම් ඔන්න මේ ෂූස් තියෙනවා. තවනද මල්ලි තියෙන්නේ? හැට් තියෙනවා. හැට් තියෙනවා. ඉතින් ඕන එකක් තියෙනවා. ප්‍රොඩක්ට් ටික දාලා තියන්නම් කන්ටැක්ට් නම්බර් එකත් එක්ක. ඉතින් යාගෙන් ඒව බයි ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් ඉන්නවා අංජනී ඉසුරුවන් තවත් අංජන කෙනෙක්. ඉතින් මෙයා ගාවත් තියෙනවා ගම්පොළ නුවරවටින් කැම්පින් එනවා නම් මෙන්න මෙයාගෙන් රෙන්ට් අවුට් කරන්න පුළුවන් ඕනම කැම්පින් ඇසසරි එකක්. එහා පැත්තෙන් මම ඉන්නවා පරණ මිත්‍රයා ගමන් සගේ ආකාශ්. ඉතින් ඔන්න අලින් තරහ වෙලා ඉන්නේ මේ සෙට් එක මාත් එක්ක මේකට එක්කන් ආවේ නැහැ කියලා ඔන්න එක්කන් ආවා. රෙකෝඩ් එක නෑ. ඉතින් මේ ගමනේ අපිට ඉන්න කෝකියෝ දෙන්නේ රසවත් ආහාර දෙකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් අපිට හෙටත් ගමනක් තියෙනවා. තව. ඉතින් එහාකට වෙන්න බිබිල පැත්තේ. ඒකෙත් වතකොත කියන්න යන්න තියෙන ගමනක්. ඉතින් මේ එතන කොටියෙක් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. මොකද වසුරු හවුවෙලා තියෙනවා.
යාළුවෝ ටිකටත් පොඩ්ඩක් එහාට යන්න කියලා මම පොඩ්ඩක් නැවතුණා මේ යවට තියෙන සුන්දරත්වය බලන්න. ඉතින් මම ඔයාලට ඔන්න ඔහොම පෙන්නන්න. අපි ආවේ මෙන්න මේ මාර්ගයේ දිගේ. මෙහෙම මේ කඳු මුදුන් උඩේ. එතකොට ඔයාලට මම zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙන්නේ මඩොල් සීම. එතනින් එහා පැත්තේ කන්දටත් මෙහා පැත්තේ තියෙන්නේ රත්කලේ පතන කැම්බි සයිට් එක. ඉතින් මට පියවි එහාට පේනවා පොඩියට තිතක් වගේ ලස්සන ටෙන්ස් ටිකක් සෙටප් වෙලා තියෙනවා. බොහෝ විට අපේ මනෝජ් සෙටප් කරලා දුන්න ටෙන්ස් ටික වෙන්න ඕන 30 ටිකට ඒ වගේ. ඉතින් කොහොම තමයි කුයිනා වලට පේන මඩොල් සීම view එක. ඉතින් රත්කලේ පතන්න පේන තියෙන්නේ ඔන්න මේ පැත්තෙන් පේන තියෙන view එක තමයි. යන්න තියෙනවා මෙහාට. දීසුත් යලවෙනවා. ඉතින් අපේ කඳවුරු භූමිය වෙන්නේ ඔයාලා කලින් දැකලා තියෙනවා. මොකද කුයිනා ලොග් එක බලලා තියෙන හින්දා පෙන්නන්නම් මම ඔයාලට ආයිත් පාරක්. මේ බලන්න මෙන්න මෙතන බොහොම ලස්සනයි. ඉතින් මේ වගේ මනස්කාන්ත දර්ශනයක් එක්ක කඳවුරු බඳින්න තියනවා කියන්නේ ඒක වෙනස්ම අත්දැකීමක්. මේ බලන්නකො පුදුම තරම් ලස්සනයි. මේ ගස් පෙළියත් එක්ක මෙතන තියෙන view එක කියලා නිම කරන්න බැරි තරම් ලස්සනයි. ඔයාලා දැක්කේ කුයිනා මවුන්ටන් එක අපි කැම්පින් කරන තැනට යන්න තියෙන පාර සහයි ලස්සන view එක. ඉතින් මම මෙන්න මෙතන නිදහසේ පොඩ්ඩක් ඇලවුණා. සෑහෙන මහන්සි. හරියම කෑමක් නැහැ. පාන්දර 2 ඉඳන් අපි මේ ගමන එන්නේ. ඉතින් අපේ ගමන සගයන් 5 දෙනෙක් එක්ක අපේ ටීම් එක 6 දෙනෙක් ඇවිල්ලා මේ සුන්දරත්වය බලනවා. ඇත්තටම මේක මායාකාරී ලෝකයක්. කියන්න වචන නැහැ. කාර්යබහුල ජීවිතයෙන් විදිලා මේ වගේ හරිත පාරාදීසයක මෙන්න මේ වගේ ලස්සන නිල් ආසත් එක්ක මේ view එක බලාගෙන ඉන්න තියනවා කියන්නේ වෙන සැපතක් කොහින්ද? ඉතින් කියන්න කතා ගොඩක් තියෙනවා. කලින් කිව්වත් වගේ මම කියන්නම් ජීවිතේට එකතු කරගන්න ඕන වැදගත් කරුණු කාරණා ගොඩක්. යාළුවන්ට දොවෙන් මං යන්න ඕන පල්ලෙහාට. යමු. ඔන්න ඔහොම තමයි ඔයාලට view එක බලා ගන්න පුළුවන්. අර වෙන්නේ අපේ යාළුවෝ දෙන්න. ඉතින් මෙන්න මේ වගේ හෙලකින් දැන් තමයි යන්න තියෙන්නේ. හතරයි 44 පැය 2යි නෑ පැය 12යි විනාඩි 44කට පස්සේ අපි පළමු ගමනාන්තයට මේ සංචාරය ළඟා වෙනවා. ඉතින් හෙට දවසේ අපිට යන්න තියෙනවා ඈවල හෙළ වෙත. ඉතින් හෙට උදේම මෙතනින් නික්ම යුතුයි. අද අපේ දවස විවේකීව ගත කරන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුයිනා මවුන්ටන් වලට. එහෙමත් නැත්නම් ලංකාවේ තියෙන පුංචි නවසීලන්තය කිව්වොත් මම හරිත කන්දට වඩා මෙතෙන්ට ඒ තැන නම ගැලවෙනවා. ඉතින් අපි ටීම් එක ඉතින් මේගොල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. දැන් දෙලා තව දෙන්නෙක් ගියා පල්ලෙහාට වතුර හොයන්න. ඉතින් තමයි අපි කතා කරමු. කැම්පි සයිට් එකට ගිහිල්ලා ඉතින් මේ කුයිනා මවුන්ටන් මම ප්‍රසිද්ධ කරේ නැත්තේ තැන වරොන්චරා විතරක් එන්න කිව්වේ හේතුව මේ මෙතන අපවිත්‍ර කරයි කියලා හිතලා. නමුත් මම දන්නවා මනෝ හරහා නැතුව වෙන පිරිස් හරහත් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිඵලයක් තමයි මේ
හොඳටම කුණු දාලා ඉතින් ඔන්න ඕකයි මම ලොකේෂන් එක කියන්නේ නැත්තේ. ඔය තමයි හේතුව. ඉතින් මෙතන වතුර හොයන්න ගියා අපේ ටිකයි අනිත් කොල්ලයි ගීත් කොල්ලයි නමුත් තිබ්බේ නැහැ වතුර. ඉතින් වතුර බලාපොරොත්තුෙන් එන්න එපා. ඉතින් විහක මල්ලි මේ සිංගල් කැම්පින් ටෙන්ට් එක නැද්දෙන් ගහගත්ත එයා ඉන්න බයයි. එන්නේ ආකාශි ටෙන්ට් එක. එහෙනම් ඔන්න අපි බොමු කිරි තේ එක. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ආහාරය පිළිවෙලන්නේ. ඉතින් ඔන්න මගේ ටෙන්ට් එක තියෙනවා පියන් වල්ලිගේ. ඊට පස්සේ ආකාශී. ඈ? අපි අතුලේ ආරක්. බුදුන් ගිහින්. ඔබ නැද්ද? කොල්ලෝ හයක් එක්ක ඇවිල්ලා ඉන්නේ කැම්පින් එක සෙල්ලන්නේ. අන්දිනත් අපිත් එක්කම දැන් කලබලයි. ඔන්න එන අපේ රාත්‍රී ආහාරේ. ගහමුනේ ෆොටෝ එක. ආකාශ මොකදත් මේක දිනවා වම්බඩු මෝදු චිකන් පරිප්පු සුපිරි කෑමක් නේ. අම්මට පපඩ සුපිරි කෑමක් තියෙන්නේ කාලා කතා කරන පට්ට බඩගිනි. यार इन्होंने हुए 18 बोला ये नहीं देने अच्छे दे भी बैटिंग ना भी देना ना नहीं मारना और एक बार अगला बोलो सेट करा दे ये मलाई कट हां ये बोलो साले को कर बोलो मुंह है ये पे मारो अब तीन लेकर देना भाई ये इसर को नहीं मलाई के इतने है वो අරු මේ බා දැන් නෑ බා ඉතින් මම යන්න ඕකම සත්තු බලන්න බා නේද මෙල්ල ඇතුවම කොහොයි පොඩ්ඩක් දින් කාටස් කොපැදියා අර ඔපොසිට් එක කොපටි කොම අඥාන්දිය පංගන් කොහෙද කාමරේ ඔගේ මේකේ කාමරේ ડોක්ටර් හදන්න කාමරේද ඉන්නේ උත් ඉන්නේ ඔක්කොම අම්බා ඉන්නේ කොහේ උදේට දිවනා දිනා වෙලාව රාත්‍රී 9:33යි. ඉතින් ඔන්න හද පායලා තියෙනවා. අපි මෙතන රසවත් කතා බහක් ඉන්නවා. උණුසුම් කෝපි කෝප්පයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න හො තමයි අද රාත්‍රිය. මේක අනික
මේ වගේ සීතලක මේ වගේ කෝපි කොප්පයක් බොනවා කියන්නේ මොන වගේ අත්දැකීමක්ද? ඒක කියාගන්න බැරි අත්දැකීම. අත්දැකීමක් කවන්නේ කියපන්. මට කියන්න බෑ දැන් තත්ත්වෙත් එක්ක. තත්ත්වෙත් එක්ක යාට කියන්න අමාරුයි. හිටාම කොනේ බීලෙන්න කරන්නේ. ඉතින් කවුද මේ අපේ අංජලි ඉසුරු අර මොනවාද මචං ඔයාගාව රෙන්ට් එකට තියෙන අයිටම්ස් ටික කියන්න යන්න බලන්න. එකේ ඉඳන් කියන්නද 10 තියෙනවා. මොනවද බං අය ඕනේ බ්‍රෑන්ඩඩ් ටෙන්ට්ස් waterproof නේ නෑ නේද? ඒව දෙන්න. මොනවාද මචං තියෙන කැම්පින් අයිටම්ස් රෙන්ට් එකට දෙන්න තියෙන ඒවා කියාගෙන යන්න බලන්න. 10 තියෙනවා මචං. ගෑස් කෑන් ගෑස් ස්ටෝව් වියඟ අය මොනවද බං හීන් පැදුරු පින්න දිනව නේද? කියන්න බං කැම්පින් වලට ඕන ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවානේ. කොහොමද බුකින් එක දාන්න ඕන? දවස් ටිකකට කලින් කිව්වනම් කිව්වනම් වැඩිලයි. කරනවා හරි ඉතින්. ඉතින් ඔන්න ඔයාලා නුවරාවට ගම්පොලාවට ඉන්න නම් මම දැක්ක ගොඩක් වෙලාවට ඔය ට්‍රැවල් මේනියා ගෲප් එකේ එහෙම දාලා අහලා තියෙනවා. නුවරාවලට ගම්පොලා නුවර ගම්පොලාවට කවුද කැම්පින් බඩු රෙන්ට් කරන්න කියලා ඔන්න තවත් අංජල කෙනෙක් ඉන්නවා. ඔයාලට වැඩි ඇරේන්ජ් කරගන්න පුළුවන්. එහෙනම් විහංගවල්ලි good night. good night ඔන්න මේක නිදා ගන්න යනවා. අඩෝ good night මචං good night එල සුබ රාත්‍රියක් එසේම වේවා. මෙතනට සමුදීලා දැන් අපි නිදා ගන්න යනවා. good morning. ඉතින් ඔන්න අපි කුයිනාවල අපි පළමු රාත්‍රිය ගත කරා. ඉතින් අපිට යන්න තියෙනවා තව දුර ගමනක් බිබිල පෙළ නැත්තම් ඈවල හෙළ පැත්තට. ඉතින් බලන්න කුයිනාවල ලස්සන. ඉතින් කලින් පාර ඔයාලට මතකයි කුයිනාවල උදේ view එක තනිකර මීදුමෙන් ඇහිලා තිබ්බේ. ඉතින් ඔන්න බලන්න මේ ලස්සන ගහත් එක්ක පේන තියෙන ලස්සන කොච්චරද කියලා. ඉතින් බලන්නකො මේ වගේ සුන්දරත්වයක් ඔයාලා හරිද කන්දි ඔයාලා දැකලා ඇති කොළ පාටද ලස්සන. නමුත් හරිද කන්දට වඩා මට නම් මෙතන ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මෙන්න මේ පැත්තෙන් කෙළවරකට වෙන්න පේනවා මඩොල් සීම. එතනින් චුට්ටක් එහා පැත්තේ පිටමාරුව. එතන චුට්ටක් පල්ලෙහාට වෙන්න මෙන්න මේ කන්දට එහාට වෙන රත් කැලේ පදන තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ඊ හයික් එක පටන් ගත්තේ. මෙන්න මේ කන්දේ ඉඳලා කන්තුඩේ ඉඳලා ඊට පස්සේ ඔන්න ඔහොම ඇවිල්ලා මෙන්න මෙතනින් බහැලා නෝ වටෙන් ආවා. කොහොමද කියන්න මතක නැහැ. මේ කන්දෙන් නෙමෙයි අපි ආවේ. මෙන්න මෙහි. ඉතින් ඔන්න ඔහොම තමයි හිස්ටරි. ඔය අපි දිනවා කැම්පින් ටෙන්ට්ස් 3. ඊළඟවල්ලි මේකෙදී ආකාශයේ අංජල ඉසුරුවනු ගියා. ඉතින් ටිකා good morning. good morning bro. good morning අපේ අනිත් කොල්ලා ගිහින් good morning. හීතල හැදිලා නැන්න කියලා වේරුව. එහෙනම් අපි උඩට ගිහිල්ලා හම්බෙමු. වාල්ට ඉර එනවා වගේ තියෙන්නේ නැගෙනහිර දිශාව. මෙහාට ඉන්නවා දකුණු දිශාව. බලන්න මේ කොච්චර ලස්සනද බලන්න. පුදුම තරම් ලස්සනයි. ඉතින් කලින් පාරෙත් මීදුමෙන් ගහිලා එදා පාර මීදුම නෑ. මේ බලන්න අනේ දෙවියනේ. ඉතින් ඔන්න ඉර හීනියට
මුදුන් ඒකනේ වෙලාව 6:01 නැගෙනහිර දිශා පුදුමාකාර ලස්සනක් තියෙනවා මේ තලාස තියෙනවා සෑහෙන ලස්සනයි ඉතින් රත්කැලේ පතරට පේන්න තියෙන view එක අරක තව සෑහෙන ඈතකට වෙන්න මෙන්න මේ හරියෙන් පේන්න තියෙන වලාකුළු බාර තියෙනවා පුදුමාකාරයි තව ඉර මුදුන් වෙද්දී බොහොම ලස්සනට පේන්න ගණේවි මේවා රත්තරන් පාටට හැරිලා බොහොම ලස්සනට පෙනේ ඔයාලට කට්ටිය පහද මං උඩ අතනමයි තව යාළුවෙක් ඉන්නවා පිස්සු ගන්නු මේ ලොකේෂන් මං ඔයාලට කලිනුත් කිව්වේ කියන්න අකමැති කියලා මොකද ආපු සමහරක් පිරිස් මෙතනම ජරා කරලා ගිහලා තිබ්බා පේන තියෙන අපේ ටෙන්ස් ටික අන්න ඒකයි ඉතින් ගොඩක් කට්ටිය සවුත්තු කරලා තිබ්බා ඉතින් ඒක හින්දා විතරයි මෙතන තැන අපි නොකියන්න එකම හේතුව මොකද මේ තැන ආරක්ෂා කරගන්න එදත් ඕනුණා අදත් ඕන ඉතින් අනේ තරහ වෙන්න එපා ලොකේෂන් කිව්වේ නෑ කියලා හිරු දුටු පිණි බිනිවෙන් මේ තියෙන මේ සීතලට හැදිච්ච මේ පිණි බින්දු දැන් වාෂ්ප වෙලා යනවා මේ හිරු රශ්මියත් එක්ක ඉතින් මම මගේ නිදහසේ සොය විඳිනවා මේ කුයිනා මවුන්ටන් වල ඉඳන් ඉතින් දීර්ඝ නිවාඩුවක් හම්බුණා මාස ගානකට පස්සේ ඉතින් අපිට ගොඩක් වෙලාට ජීවත් වෙන්න අමතක වෙනවා අපේ ජීවිතය ගත කරගෙන අපි දවස් ගෙවාගෙන යද්දී. මට උගත් බුද්ධිමත් මිනිහෙක් කිව්ව දෙයක් මේ ළඟදී. එයා කතා කරලා තියෙනවා එයාගේ වැඩිහිටි ඥාති ආච්චි කෙනෙක් එක්ක ඉතින් මෙයා අහලා තියෙනවා ආච්චිවා එච්චර කල් ජීවත් වුණේ නෑ නේද? ජීවත් වෙන්න උත්සාහ කරා නේද කියලා. වයස අවුරුදු 70ක් 80ක් විතර ආච්චිට. කාලේ තියෙන ඉතින් ඒ ආච්චිගේ ඇහැට පොඩි කඳුළු බිඳුවක් ඇවිල්ලා තියෙනවා. මේ ආච්චි කියලා තියෙනවා. ඇත්ත තමයි පුතේ මම ජීවත් වෙලා නැහැ. ජීවත් වෙන්න උත්සාහ කරා විතරයි. මම ඔයාලට කියන්නේ මේකම නෙවෙයි ජීවත් වෙන්න තියෙන එක ක්‍රමය. නමුත් මේ සබාදහම උපරිම විඳින්න මේ සබාදහමෙන් අපිට ලබා දුන්නු දායාදය අනිවාර්යෙන් ඔයාලා විඳින්න. මේ ගහකොළ එක්ක බැඳෙන්න. ඔයාලට මානසික සුවයක් ඔයාලා හිතා ගන්න බැරි විදිහට ගන්න පුළුවන් දවසක. ඉතින් මම යනවා මෙන්න මේ දිහාවට. ඉර මුදුන් වෙනවත් එක්කම චුට්ට කරන්න වැඩ ගොඩක් තියෙනවා අපිට. අද කාර්ය බහුල දවසක් වෙයි. සතරමත් දුර හයික් එකකුත් තියෙන හින්දා ඉතින් මන් දුන්න මැසේජ් එක හොඳට මතක තියාගන්න. ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. ඉතින් ඔන්න ඕකයි පරම සත්‍ය. යමු. දොස්ටියක් ඇල්ලුවා. ලොකටෝ ගහනවා වීඩියෝ කරනවා. ඉතින් ඔන්න මං ඔයාලා එක්කන් යන්නේ දැන් මේ කුයිනා කන්දේ. එහෙම නැත්නම් ක්වීන්ස් මවුන්ටන් වල කුයිනා මවුන්ටන් වල උතුරු අර්ධයට. මේ බලන්නකො මෙන්න මේ වගේ ලස්සන දර්ශනයක් තමයි පේන්න තියෙන්නේ. මෙන්න මේම කඳු යාය පල්ලෙහාට ලස්සනට තියෙනවා.
අන්න අතට පල්ලෙහාට වෙන්න තවත් අපි කැම්ප් කරා වගේ අර දෙබොක්කාවක් වගේ එකක් තියෙනවා. පේන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය බලන්න අපේ කොල්ලෝ දෙන්නේ කතන්ඩ වෙලා ෆොටෝ සීරියස් ගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි. යම් දිහාවට මොන වගේද කියලා බලන්න. මේ කඳු වල සුන්දරත්වය. දැසන ආහාරය ඌෙමෙන් නෑ බා. ඌ ගානට දිනේ මේන්ටේන් කරලා ඉන්න ඇල්ල. මම මේන්ටේන් කරන්නේ ඉතින් ඔයාලා පස්සෙන් රැට ඕන බා. සෙල් ප්‍රොමෝෂන් නෙමෙයි ඒක. මේ අර ඇතුළ දාන හිරපුවන් සතියේ දාන්න පුළුවන් තමයි. කොලිටි නෙච්චෙන්නේ. කෑම්ප් කරපු දැන ඔක්කොම අස් කරා. ජරා මුකුත් නැහැ. එද්දි මෙතන තිබ්බ ජරාව කීපයක් අපි ඒ කට්ටිය අස් කරා. ඉතින් මෙහෙම මේ ටැංක් කීපයක මෙහෙම ටැංක් කීපයක කෑම්ප් කරන්න එපා. මෙතන එක තැනක් හදලා තියෙනවා ගිනි වැල ගහන්න. එතන විතරක් ගිනි වැල ගහන්න. මෙහෙම තිබ්බහම මෙතන වැඩි කල් පවත්වා ගන්න බැරි. ඉතින් ඔය මේ කට්ටිය දාලා ගියපු කුණු ටික අපි ගිනි තියනවා අරන් යන්න අපහසුයි හින්දා. මොහොම තමයි තියෙන්නේ. ඉතින් අර පැත්තේ වල ඩෝන් ෂොට් එකක් දැක්කා. මේ හැම දිශාවම දැක්ක. ඉතින් අපිට යන්න තියෙන අද අපිට තියෙනවා දීර්ඝ ගමනක් යන්න බිබිල හෙල එහෙම නැත්නම් අවාල හෙල ඈවල හෙල අන්න ඔය කියන දිශාවට අපිට යන්න තියෙනවා. ඉතින් අපි දෙවෙනි දවසේ නවතැන්පල වෙන්න යන්නේ එතන. ඉතින් යන ගමන් හම්බෙමු. අපි යනවා.